ලීජන් 99 අපේ වීඩියෝ එකේ අපි දෙවෙනි කොටස මේ විදිහට පටන් ගන්න අපි දෙන්න ලෑස්ති වුණේ පොඩ්ඩක් පළවෙනි කොටසෙන් පස්සේ දෙවෙනි කොටසට පොඩි කාලයක් ගත වුණා අපි දෙන්නට මේක ඉතුරු ටික හදන්න. ඉතින් අපි පටන් ගමු එහෙනම් වැඩි කතා නැතුව දෙවෙනි කොටස මොනවා ගැනද කතා කරන්න කියලා. The outputs connect directly to the NVIDIA graphics, so perfect if you want to use VR or get max FPS in games, but it would... එතනදී මේගොල්ලෝ මේ පැහැදිලි කරන්නේ මෙතන මේ ඇත්තටම අපි ගිය සතියේත් මේ ගැන කතා වුණා. ඒ කියන්නේ HDMI type C දෙකක් type C තුනක් තියෙනවා. type C එකෙන් දෙකක NVIDIA GPU එකෙන් අපිට වීඩියෝ වල තියෙන කියන්නේ අපිට කියමුකෝ අපි මොනිටර් එකකට හරි එහෙම නැත්නම් ස්ක්‍රීන් එකකට හරි අපිට කෙලින්ම වීඩියෝ අවුට් එකක් ගන්න පුළුවන් කියන්නේ. කොහොමද HDMI නම් කොහොමත් පුළුවන්. එතන පොඩි අවාසියක් තියෙනවා ඒකේ ඒගොල්ලෝ කියන විදිහට. මොකද මේක අනිවාර්යයෙන්ම අර මේ watt 175ක් යූස් වෙන මේ GPU එකෙන් තමයි එතකොට දුවන්නේ ඒක. ඒක පොඩි අවාසියක් තියෙනවා මේ ලැප්ටොප් එකේ. ඉතින් සාමාන්‍යයෙන් මේක බැටරියෙන් කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. ඔව් මේ වගේ මේ එකක් මේ වගේ ලැප්ටොප් එක කවුරුත් ලැප්ටොප් එක බැටරියෙන් පාවිච්චි කරන්නේ අර මේ ගඩොලක් විතර සයිස් චාර්ජරේ පාවිච්චි කරනවා. අනිවාර්යෙන් චාර්ජරේ ගහගෙන තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒකින්ද මං හිතන්නේ ඒකෙත් ප්‍රශ්නයක් වෙයි කියලා. අපි බලමු මෙතන ඉස්සරහට යමු. It'd be nice to have at least one going to the iGPU so you don't have to use as much power if you're connecting a monitor to do lighter work. Getting inside requires removing 11 Phillips head screws, all the same. එතනදී එයා කියන්නේ මේ ඒ කියන්නේ ෆිලිප්ස් හෙඩ් කියන්නේ අපි කියන්නේ ෆිලිප්ස් එහෙම නැත්නම් මාල්ලි ස්ක්‍රූප් එන පහක් තියෙනවා කියලා ඉවරලා ඒකෙන් පිටිපස්සේ බෑක් පැනල් එක ගලවන්න පුළුවන් කියලා කියන්නේ. අර ඊට ඉස්සෙල්ලා වගුවේ තිබිච්ච විස්තරය අපි කිව්වා ඒකෙදි අර වීඩියෝ එකෙන්ම තමයි ඔක්කොම වීඩියෝ අවුට්ස් දුවන්නේ. Length. I found it easy to open from the side towards the back with pry tools. I'll leave a link to these ones I use below. Once in slots just above tools. I'll leave a link to these ones I use below. Once inside, we've got the battery down the front, 4 memory slots just above near the middle. මේ බලන්න ෆෑන් හතරයි. ෆෑන් හතරක් තියෙනවා. ප්‍රධාන ෆෑන් දෙකයි තව ෆෑන් දෙකක් තියෙනවා. RAM එකයි NVMe SSD කාඩ් තියෙන්නේ. SSD කාඩ් ටික කූල් කරන්න තව එකයි. ඒ විදිහට. ඉතින් තනිකරම performance පැත්තම හිතලා තියෙනවා දෙන්න පුළුවන් උපරිම පහසුකම් ටික දීලා තියෙනවා වැඩ ගන්න. ඉතින් ඒ විදිහට අපි ඉස්සරහට යමු. Installed M.2 SSD to the right of that, 3 spare M.2 slots on the far left for upgrades. එතනදී එයා කියන්නේ මෙන්න මෙතන තියෙන M.2 මේ තියෙන M.2 එක NVMe generation 5 Gen 5 මේ කාඩ් එකක් ගහන්න පුළුවන්. මෙතන තියෙනවා තව M.2 කාඩ් තුනක්. ඒ තුන කෙලින්ම NVMe Gen 4. හැබැයි මේ Gen 4 වුණත් Gen 5 වුණත් මේ දෙකම PCIe ලේන් හතරක් දුවනවා එක වෙලාවෙ. ඒ හින්දා 4 එක මේ පෝට් එක සාමාන්‍යයෙන් තප්පරයකට මෙගාබයිට් 4000ක් වගේ ස්පීඩ් එකක්. මේක 5000ක්. ඒක තමයි වෙනස. ඉතින් ඒ කියන්නේ තප්පරයකට GB 5ක් වගේ හෙට මෙහෙට යන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තමයි පොඩි බොටල්නෙක් එකක් එන්නේ RAM වල. මෙතන RAM 4ක් ගහන්න පුළුවන්. එනට අපි බලමු එයා RAM වල එන ප්‍රශ්නේ මේ මුළු ලැප් එකේම තියෙන ප්‍රශ්නයකට කියලා තියෙනවා නම් තියෙන්නේ ඒ RAM වල මේ RAM එකේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි ඒක පස්සේ කතා කරමු කොහොමද ඒක වෙන්නේ කියලා. The Wi-Fi 7 card hiding underneath this cover. You've got to remove a metal cover on the fan to get to the Wi-Fi card. A little annoying, but not too hard for something you may never do. Only the one M.2 slot with the SSD supports 4 lanes of PCIe Gen 5. The other 3 M.2 slots support 4 lanes of Gen 4. And I confirmed all 4 slots can fit drives with chips on both sides. So you එකන චිප් හතරම කියන්නේ දෙපැත්තෙම චිප් තියෙන M.2 කාඩ් ගහන්න පුළුවන් මේකට. සමහර ඒවා තියෙනවනේ එහෙම ගහන්න බෑ. යට තියෙන එකක් ගහුවොත් එහෙම ඊට පස්සේ යට තියෙන M.2 මේ යට තියෙන චිප් ටික රත් වෙන්න ගන්නවා. දැන් මේක එහෙම වෙන්නේ නැහැ. මොකද මේකේ දෙපැත්තකින් ෆෑන් එකකුත් තියෙනවා. ඔව් ඒ ෆෑන් එක තියෙන හින්දා ඒ වාසිය තියෙනවා. ඉතින් තනිකරම performance ගැනම හිතලා හදපු ලැප් එක.
මෙතන අර RAM එකේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ අපි බලමු. Can have storage for days. And all 4 slots have thermal pads for cooling. The 4 memory slots support up to 192 gigs of RAM, but 192 gigabytes of RAM. හරිද? එයාට යන්න පුළුවන් උපරිමේ gigabyte 192ක්. ඉතින් අපිට සමහර අපි පොඩි කාලේ තිබිච්ච laptop එකක hard disk එකේවත් එච්චර memory එකක් තිබුණේ නැහැ. සමා වෙන්න. ඉතින් මේ ඒ වගේ තත්ත්වයක් තමයි ඉතින් තියෙන්නේ. ඒ වුණාට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු මේක ප්‍රශ්නේ ගැන එයා කියනවා. it will run at the slower DDR5 4000 speed once you go over 3 sticks. ඒ කියන්නේ දැන් මෙතන දැන් මේ ඔයාලට පේනවා ඇති මෙතන RAM slot 4ක් තියෙනවා. දෙපැත්තේ. එක යට එක Even my two 32 gigs or memory slots support. දැන් මෙතන පෙන්නද්දි මෙතන RAM slot 4ක්. මෙතන RAM slot 2ක් ගහන්න පුළුවන්. මෙතන RAM slot 2ක් ගහන්න පුළුවන්. හරිද? එහෙම RAM slot 4 ගැව්වහම මේක DDR5 තමයි. හරිද? DDR Gen 5 තමයි. 5 වුණාට ප්‍රශ්නේ එන්නේ මෙයා මේ RAM slot 4ටම DDR5 අපි කියමුකෝ 5600 වගේ මෙගාහර්ට්ස් මෙගා ට්‍රාන්ස්ෆර්ස් per second RAM 4ක් ගැහුවා කියලා. මෙයාගේ වේගය බහිනවා 4000ට. මෙයා RAM කාඩ් දෙකක් විතරක් ගැහුවොත් මෙයාට රඳව ගන්න පුළුවන් 5200ක වගේ ස්පීඩ් එකක්. ඒ කියන්නේ තව 1200ක වගේ මෙගා ට්‍රාන්ස්ෆර්ස් per second ස්පීඩ් එකක් එයාට ගන්න පුළුවන්. ඉතින් මෙයාට RAM stick දෙකකට යනවා නම් මෙයාට යන්න පුළුවන් උපරිම 64GB වලට. 64GB කියන්නේ ඉතින් ලොකු RAM එකක්. සෑහෙන ලොකු RAM එකක්. ඉතින් ඇත්තටම ඉතින් මං හිතනවා අපි දන්න ඕනම ටාස්ක් එකකට අපි කියමුකෝ වීඩියෝ එඩිට් එකක් කියලා. ඒ වගේ සාමාන්‍ය 4K 8K වීඩියෝ එඩිට් එකකටනේ අපිට ඒ වගේ ලොකු RAM එකක් ඕන වෙන්නේ. ඔව්. ඒ ඉතින් මං හිතන්නේ නැහැ ඒ වගේ දෙයක් 64GB RAM එකකින් කරන්න බෑ කියලා. අනිත් එක SSD එකේ ස්පීඩ් එකත් වැඩි. ඒකත් ස්පීඩ් එකක් තියෙනවානේ. ඉතින් අර තනිකර ගේමින් ලැප්ටොප් එකක් ඒ වුණාට අර මේ වගේ content creation වලට ඒ කියන්නේ අපිට නියමයි. වීඩියෝ හදන්න, ඔඩියෝ හදන්න, සින්දු රෙකෝඩ් කරන්න ඒ වගේ ඕන දෙයකට සුපිරි අනිවාර්යයෙන්ම ඉතින් අපි කිව්වේ ඒකයි මේක ලැප්ටොප් යක්ෂයෙක් කියලා. අර එකම ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක යන්න පුළුවන් උපරිම RAM ප්‍රමාණය ගැහුවොත් මෙයාගේ ස්පීඩ් එක පොඩ්ඩක් අඩු වෙනවා RAM එකේ. ඒක වෙලා තියෙන මම හිතන්නේ Intel ලගේ බස් එකේ තියෙන බස් ස්පීඩ් එකේ ප්‍රශ්නයක් හින්දා Intel ලට දෙන්න පුළුවන්. ඒ කියන්නේ Intel chipset එකේ තියෙනනේ අපිට කොච්චර ඕන වුණත් ඒ chipset එකට යන්න පුළුවන් maximum ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා තමයි මම හිතන්නේ allocation එකේදී ඒ slow එක එන්නේ. Up to 192 gigs of RAM, but it will run at the slower DDR5 4000 speed once you go over 3 sticks. Even my two 32 gig sticks for 64 gigs total is limited to DDR5 5200, even though it's using 5600 sticks. This is just a limitation of Intel's memory controller. There's a speed trade-off for more capacity. Speeds from the installed 2TB PCIe Gen 5 SSD are insane. පිස්සු වගේ ඉන්සේන් කියලා කියන්නේ. හරිද? මේ බලන්න ස්පීඩ් එක තප්පරයකට මෙගාබයිට් 12000 13000 රයිට් ස්පීඩ් එක වැඩි රීඩ් ස්පීඩ් එකට රයිට් ස්පීඩ් එකත් වැඩි. ඉතින් මේක නිකන් අතරම නිකන් හිතා ගන්න බෑ මේ වගේ ස්පීඩ් එකක් කියන්නේ. ඉතින් ඇත්ත මේ ලැප්ටොප් එකේ ගාන හැටියට මෙයා දෙන්න පුළුවන් උපරිම දීල් දෙන්න මිටට දෙන්න බෑ අතරම ලැප්ටොප් එකේ. මම නම් හිතන්නේ දෙන්න පුළුවන් කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. Really impressive stuff here. The SD card slot pretty much maxes out my V90 rated card too. The card clicks in and sits most of the way into the laptop. So you don't... දැන් ලැප්ටොප් වල දැන් ගොඩක් ක්‍රියේටර්ස් ලට දැන් අපි කියමුකෝ කැමරා ගොඩක් අය පාවිච්චි කරනවානේ ඔය SD කාඩ් තියෙන කැමරා. අපි කියමුකෝ අපි කියමු ඔය මොනවා හරි වීඩියෝ කරන්න ෆොටෝස් ගන්න ඒ වගේ දේවල් වලට SD කාඩ් අපි හැම වෙලේම පාවිච්චි කරනවා. ගොඩක් කැමරා යූස් කරන කට්ටිය වීඩියෝ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඒක පාවිච්චි කරනවා. ඉතින් පහුගිය කාලේ මේ SD කාඩ් එක ලැප්ටොප් වල එන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තිබුණා. මොකද ඒගොල්ලන්ට ඉඩ ඉතුරු කරගන්න ලොකු බැටරියක් දාන්න අර මේවා එක
සෙල්ලම් වලට මැනුෆැක්චරර්ස්ලටත් ලාභයක් ගන්නත් එක්ක ඒගොල්ලෝ ඒකට මහන්සි වෙන්නේ නැතුව යන තත්ත්වයක්. එතකොට දැන් මේ වෙනකොට ආයි මේ ලැප්ටොප් එකේ මේ Lenovo Legion 9i කියන ලැප්ටොප් එකේ full SD card එකක් දීලා තියෙනවා. මොකද මේක content creators ලට ඒ කියන්නේ වීඩියෝ එඩිට් කරන අයට ඒගොල්ලන්ට පහසු වෙන්න. අපි 128 හරි 256 හරි GB SD card එකක් මේක ගහලා ඕන දෙයක් අපිට කරගන්න පුළුවන් මේක ගහලා. ඉතින් මේ data transfer කරන වේගෙත් මේක විස්තර කියනවා. Have to worry about bumping it. Wi-Fi performs about where expected. A great result, and in line with other Intel/killer Wi-Fi options tested. The upgrade score is excellent, as this is one of the very rare laptops. දැන් මේ විස්තර ටික අපි එකින් එකට පැහැදිලි කරන්නේ නැහැ. මේ විස්තර ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ අප්ග්‍රේඩ් ස්කෝර් කියන්නේ ඇත්තටම මේ ලැප් එක තව වැඩි දියුණු කරන්න ඕන නම්. ඒ ලැප් එක වැඩි දියුණු කරන්න අපිට අවශ්‍ය වෙන පාසුකම් කොච්චරක්ද කියන එක. ඉතින් ඒ විදිහට අපි මේක ටික ටික ඉස්සරහට යමු. අපේ වෙලාව ගත It has both room for 4 M.2 storage slots and 4 memory slots. Adaptive refresh rate was disabled to storage slots. The Legion 9 is powered by a 99 watt-hour battery. Adaptive refresh rate was what hours 99ක බැටරියක් තියෙනවා. To store. The Legion 9 is powered by what hours 99ක බැටරියක්. මේ බැටරිය මේ ලැප්ටොප් එකකට මේ වෙනකොට දාන්න පුළුවන් ඉහළම what hours ගන්න. ඒ කියන්නේ ප්ලේන් එක ගුවන් යානයක කැබේ එකේ මීට වඩා ලොකු බැටරියක් ගෙනියන්න අවසර නැහැ. විශේෂ අවසරයක් ගන්න නැතුව සාමාන්‍ය කන්සියුමර් ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට් එකක්. ඒ කියන්නේ අපි එදිනදා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක යන්න පුළුවන් watt hour 99කට විතරයි. 99.9කට යන්න පුළුවන්. watt hour 100කට යන්න බෑ. ඒ කියන්නේ watt පැය කියලා අපි ගණන් හදන්නේ. watt පැය 100කට වඩා එකකට යන්න බෑ. ඉතින් මේ බැටරිය watt පැය 99.9ක්. ඉතින් විශාල බැටරියක්. ඒ වුණාට ඉතින් මේ ලැප් එකේ තියෙන performance එක හැටියට මේක සෑහෙන මේ මදි ඇත්තටම. ඒ කියන්නේ මේ බැටරිය මෙයා පෙන්නනවා ඉස්සරහට අපි ගේමින් කොටසදී අපි ඒක ටික පෙන්නන්න. ගේම් කරනකොට පැය දෙකමාරකින් විතර මේ ලොකු බැටරිය වහිනවා. හරිද? ඒක ඇත්තටම මෙයා හදලා තියෙන්නේ මේ බැටරියෙන් ගේම් ගහන්න නෙමෙයි. මෙයා හදලා තියෙන පුළුවන් තරම් උපරිම performance පෙන්වන්න. performance එක අර memory controller එකේ හින්දා memory එකේ speed එක උපරිම ගන්න බැරි වුණාට ඒ speed එක අපිට හොඳටම ඇතිනේ. අපි දැන් මම personally පාවිච්චි කරලා තියෙනවා ඒ කාලේ Dell Latitude වගේ laptops සාමාන්‍යයෙන් 1800 2200 වගේ මේ megahertz mega transfers per second RAM එකක් තියෙන laptop අපි පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙච්චර powerful ඒවා මම personally පාවිච්චි කරලා නැහැ. ඒ වුණත් ඉතින් ඒකත් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. අපිට 16 GB RAM එකක් වගේ ගහගත්තාම කිසිම ඒ වගේ ලැප් එකක් හොඳට වැඩ කරනවා. ඒ වුණාට ඉතින් මම හිතන්නේ නැහැ මේක 4000ක් 5200ක් වගේ ස්පීඩ් එකක තිබුණා කියලා. හැබැයි ඉතින් අර අධික මට්ටමින් ගේම් ගහන කෙනෙකුට නම් ඒක සමහරට මදි වෙන්න පුළුවන් ස්පීඩ් එක. මොකද මේ වෙනකොට DDR6 ඇවිල්ලා තියෙනවානේ මෙගා ට්‍රාන්ස්ෆර්ස් per second 6600 වගේ වෙනකම්. ඉතින් ඒ වගේ වේගෙන් ගේම් ගහන පවර්ෆුල් ඩිමාන්ඩින් ගේම් එකක් ගහන කෙනෙකුට නම් ඉතින් ඒක මෙව වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙච්චර ලොකු ගාණක් දීලා මේ වගේ ලැප් එකක් ගන්න ඉතින් ගොඩක් වෙලාවට ගන්නෙ නෑ. ගොඩක් අය ගේම් විතරක් ගහන්න. අනිවාර්යයෙන්ම මේකක් ගන්න මොනවා හරි ක්‍රියේට් කරන්න. ගොඩක් වෙලාවට මේක කියනවා ඉස්සරහදී AI හදන අය ඊට පස්සේ වීඩියෝ එඩිට් කරන අය ඒ අයට තමයි මේක වැඩි හරිය ක්‍රියේට් කරලා තියෙන්නේ කියලා. අපි යමු ඉස්සරහට. එතනින් 99 watt-hour battery. Adaptive refresh rate was disabled by default in the Legion Space software, but you can turn it on to automatically lower the screen's refresh rate to save power. This is why this මෙතන ඇත්තටම මේ ඩිස්ප්ලේ එක අපි බලමු මෙතෙන්ට පිටිපස්සට ගිහලා මෙගාහර්ට්ස් කිලෝහර්ට්ස් 240ක ස්පීඩ් එකකට යන්න පුළුවන්. ඒ විදිහට. ඉතින් 240ක ස්පීඩ් එකකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වුණාට චාර්ජර් එක ගැලවුවාම යාට අපිට දෙන්න පුළුවන් 240 75කට අඩු කරන්න. You can turn it on to automatically lower the screen's refresh rate to 75 Hz when you unplug the charger to save power. This is why ඒක කියන්නේ අතරම කරන්ට් එක ඉතුරු කරගන්න එයාගේ බැටරි ඉතුරු කරගන්න දීපු මේ ඔප්ෂන් එක. හරි අපි එහෙනම් මේ වීඩියෝ එක අපේ දෙවෙනි කොටස මේ වෙලාවේ අවසන් කරනවා. මොකද ඔයගොල්ලන්ට මම දන්නවා අපි දන්නවා දිග වීඩියෝ එකක් බලන්න. දිග වීඩියෝ එකක් බලන්න එක දිගට අමාරුයි. ඉතින් මේක ඇත්තටම අපිට පැයකට වඩා මේ වීඩියෝ එකට යනවා මේ
මේක පැහැදිලි කරන්න ඔයගලන්ට ඉස්සරහට කියලා කරන්න. අපි මේ තුන්වෙනි කොටසේදී අනිවාර්යයෙන්ම හමු වෙමු ඊළඟට. එහෙමනම් ඔයගලන්ට හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ තුන්වෙනි කොටසෙන් හමු වෙමු.